පාටකුරුල්ලු ටෙලිනාට්‍ය නරඹන ඔයාලව හුඟක් ආදරයෙන් ටෙලිසෝන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න යාළුවනේ දවසක් මම ඔයාලට කියන්න හදන්නේ මේ කතාව ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. ඇත්තටම දැන් කතාවේ එක් කොටසක්වත් මොකනර බලපොයා දන්නවනේ කෙවින් නිම්නාවි දෙන්න දෙපැත්තකට වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ කතාව ඉදිරියේදී සිද්ධ වෙන දෙයක් තමයි මම ඔයාලට අද කියන්න යන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නවලදී කෙවින්ට සිදුවෙච්ච අනතුරත් එක්ක පොලිසියෙන් මේ ගැන හොයන්න පටන් ගන්නවා. පොලිසියෙන් මේ ගැන හොයන්න පටන් ගත්තට පස්සේ කෙවින් ඔෆිස් එකේදී අනතුරට ලක් කරලා දුවලා යන වෙලාවේ ඇහිඳුරු සාක්ෂියක් විදිහට සිටින්නේ නිම්නාවිනේ. ඉතින් නිම්නාවිගේ කට උත්තරයක් ගන්නත් පොලිසියට නිම්නාවිට එන්න කියාවේ. ඒ වගේම තමයි මේ වෙද්දි නිම්නාවි ඉන්නේ කෙවින් එක හුඟක් තරහෙන්නේ. කෙවින් කරපු බොරු වලට අමතරව පහුගිය දවස්වල සිදුවෙච්ච අනතුරත් එක්ක කෙවින් තවත් බොරුවක් කරා කියලා තමයි නිම්නාවි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඒ බොරු කාරණා හේතු කොටගෙන නිම්නාවි හුඟක් තරහෙන් කෙවින් එක්ක ඉන්න මොහොතක තමයි පොලිසියෙන් කියන්නේ ඇවිල්ලා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඉතින් ඔන්න ඒ වෙලාවේ නිම්නාවි පොලිසියට ගියාට පස්සේ කෙවිනුත් මුණ ගැහෙවි. ඉතින් ඒ වෙද්දිම නිම්නාවිට කියන්න ලැබෙවි Taman දැක්කේ මොකක්ද, Tamanට සිදු වුණේ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ නිම්නාවි කොහොමටවත් කෙවින්ට අසාධාරණයක් වෙන විදියට කතා කරන එකක් නැහැ. මොකද නිම්නාවි දන්නවා මේ වෙලාවේ කෙවින්ට තමන්ගේ උදව් අවශ්‍යයි කියලා. ඉතින් ඒක නිසා කොයිතරම් තරහක් හිතේ තිබුණත් නිම්නාවි අනිවාර්යයෙන්ම කෙවින්ගේ පැත්ත අරගෙන මේ වෙලාවේදී කටයුතු කරાવી. ඒ වගේම තමයි කතාව ඉදිරියේදී අපිට බලා ගන්න පුරාවන් වෙනවා නුරාන්ගේ ප්ලෑන් සහ නුරාන්ගේ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න එයාගේ යාළුවෝ එකතු වෙලා කරන දේවල් හැම දෙයක්ම වර්ධින හැටි. ඉතින් කෙවින් අනිවාර්යයෙන්ම කතාව ඉදිරියේදී මේ හැම ප්ලෑනක්ම හොයාගෙන අවසානයේදී නිම්නාවිත් තමන්ගේ පැත්තට යොමු කරගන්න කටයුතු කරાવી.